Pause incident. Attuni balaniya. Zero incident. Sir. Sri Lanka, Namo 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 Mata. Sri Parani Sureli Ati Sobhamane Lanka. Lane Danayanik Mal Pal Turuki Jaya Bhumiya Ramya. Sapsi set sadhana jeevane mata Idanu mena bhakti puja namo namo mata Shri Lanka namo 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 mata Satya Murali Apashakti Abhaya Tule Bhakti Abhaya Loke Abhaya Anuprane Nikina Abhakudu Karanmata Nagire Vadamina Ragina Anumena Jaya Guru Mitara Kalilaru Kelabedina Namudi Nopama Ena Vada Sanande Jadurela Namo Namo Mata Shri Lanka Namo 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 1, 2, 3, 4. Sebabal Disiplin Sudaramin Matrumiye Utaru Namayin Palayin Gititin Jatika Vimanaye Jivite Uvat Purara Taddayatrakin Me Abe Deshalai Vira Virayanupan Virayantanu Mage Perata Patavan Deshabhaktiyen Veli Dhanuragrin Jivite Uvat Purara Taddayatrakin Kaladi siting Sudanamin Matrumiye Utaru Namayin Palayin Gititin Jatika Vimanaye Jivite Uvat Purara Taddayatrakin Attuni balaniya. Pause incident. Udasarak වේවා. ගම්පහ විද්‍යාලෝක ගම්පහ අත්තනගල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ගරු විද්‍යාලපතිතුමාගෙන් අවසරයි. ඒ වගේම අප බලයනීය නියෝජනය කරමින් පැමිණ සිටින සියලුම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීවරුනි පාසලේ ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්මීනි සහ පැමිණ සිටින සියලුම ගුරු මහත්මීනි අප බලයනීය නීතිකාර මණ්ඩල උපදේශක පොලිස් යුද හමුදා සහ පොලිසියේ උපදේශක වරුනි ජ්‍යෙෂ්ඨ පොණ්ණුනිවරුනි විශේෂවට බාලකයිනි අද ඔබට සුවිශේෂී අවස්ථාවක් මොකද හේතුව 7 වෙනි බලයනීය නියෝජනය කරමින් ජාතික විශ්වවට බලකායේ පළාත් ඇගේම් කඳවුර සඳහා සුදුසුකම් ලැබීමේ කඳවුර තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ තෝරා ගැනීමේ කඳවුර. අපිට 7 වෙනි බලයනියට දීලා තියෙනවා ප්ලැටූන් හැබැයි 6කට අවස්ථාව දීලා තියෙනවා. කඳවුරුගත වෙන්න ප්ලැටූන් 6කට අවස්ථාව දීලා තියෙනවා. නමුත් දැන් අද උදේ පැහැදිලිවම කතා කළා ට්‍රේනින් ඉන්න එකෙන් කතා කරලා කිව්වා අදාළ සාධන මට්ටම නැත්තම් කිසි ඛණ්ඩයක් සූදානම් කරන්න එපා රන්ටම යන්න කියන කාරණේ. ඒ කියන්නේ ඔබ අදාළ සාධන මට්ටමේ නැත්තම් අදාළ ලකුණු සීමාවල් වල නැත්තම් කිසි කෙනෙක්ව සහභාගී කරන්න සිටින ප්ලැටූන් එකක් සහභාගී කරන්න එපා කියන කාරණේ කිව්වා. නමුත් අපිට අවස්ථාව තියෙනවා විෂපට ඛණ්ඩ කීයකටද? 6කට. 6කට 7 වෙනි බලයනීය නියෝජනය කරමින් යන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙතෙන්දි මම පැහැදිලිව කියන්න ඕනේ අපි නියෝජනය කරන්නේ 7 වෙනි බලයනීය 7 වෙනි බලයනීය හොඳ විනයක් තියාගෙන මේ වැඩේ කරන්න ඕනේ. හරිද? ඒ කළා ඉවරලා හොඳ සාධන මට්ටමකින් යුතුව අපි මම අර වෙනදාත් කියනවා වගේ නිකන් රන්ටඹේ බත් කාලා ඉන්න ගිහිල්ලා වැඩක් නැහැ. 7 වෙනි බලයනීය නියෝජනය කරනවා නම් යම්කිසි තරගයක් දීලා නේද?
අනිත් අය එක්කලා හොඳ තරගයක් දීලා එන්න පුළුවන්කම අපිට තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනා මේ මට්ටමට අද දින මේ පවත්වන ඇගයීම් කඳවුර තුල ඒ සාධනීය මට්ටම ලබා ගන්න ඕනේ. මම වැඩිදුර කතා කරන්න නැහැ මොකද හේතුව තව තියෙනවා කරුණු කාරණා රාශියක් කියන්නේ ඒක අපි මේක ඉවර වෙලා ඔබගේ සාධන මට්ටම බලලා නැවත ඔබ කෝලින් කරලා අපි කියන්නම් කවුද යන්නේ අද දවසේ කියන ප්‍රතිඵල කවුද මේකට සිලෙක්ට් වෙලා ඉන්න ප්ලැටූන්ස් මොනවද නැතිව මොනවද කියන කාරණේ කියනවා ඒගොල්ලන්ගේ කියන ලකුණු ඉස්සලා තමයි අපි ඒක තීරණය කරන්නේ යන්නේ කවුද නැද්ද කියන එක. ඒකෙදි පැහැදිලිව තව කාරණා කීපයක් තියෙනවා මේ ඒක කියන්නම් අන්තිමට මොකද එකක් මම දැනට කියන්නම් අනිවාර්යයෙන්ම කවුරු හරි ඛණ්ඩ බාරව යන්න නිලධාරියෙක් හෝ ගුරුවරයෙක් සූදානම් කරගත යුතුයි. හරිද ළමයි 20 දෙනාට වැඩිය සහභාගී විය යුතුමයි. ඊළඟට අර 9 පන්තියේ අපි කිව්වා 9 පන්තියේ හිටියට එයාගේ අදාළ වයස් සීමාවේ නැත්තම් අවුරුදු 14 සම්පූර්ණ වෙලා නැත්තම් එයාට කඳවුරුගත වෙන්න බෑ කියන කාරණේ. හරිද අන්නේ කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒක අපි හවසට මේක ඉවර වෙලා කතා කරමු. දැන් අපි වැඩේ කරමු. මම මේ අවස්ථාව කරගන්නවා අපේ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාට ස්තුති කරන්න මොකද මේ වගේ ඇගයීම් කඳවුරක් පවත්වන්න මේ විද්‍යාලය අද පාසල පවත්වන දවසක්. හරිද මේ පාසල පවත්වන දවසේ ඒ කටයුතුත් එක්කලා ඒට සමගාමීව අපිට මේ කඳවුර පවත්වන්න අවශ්‍ය සියලුම පහසුකම් ටික ක්‍රීඩා පිටිය දීලා අනිකුත් පහසුකම් සියල්ලම දීලා ඒ දක්වන සහයෝගයට එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එම විද්‍යාලයේ ඛණ්ඩ නිලධාරී නියෝජ්‍ය විදුහල්පති හැටියට කටයුතු කරන කපිතාන් රණසිංහ නිලධාරීතුමන්ටත් අනිකුත් පාසලේ ගුරුවරුන්ටත් ස්තුතිය ප්‍රකාශ කරනවා මේ අවස්ථාව අද ලබා දීම සම්බන්ධයෙන්. හත්වන වලදී නිලධාරී මණ්ඩලයේ සියලු දෙනා අවසරයි. මේ අනිකුත් නිලධාරී සියලු දෙනාත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ඉන්න සියලු දෙනාත් මේ අපි දුවදරුවන් සියලු දෙනා අවසරයි. අද දවසේ අපි පාසලේ මේ වගේ කටයුත්තක් සම්බන්ධ කරගෙන ඒ වැඩ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න හැකියම පිළිවෙත මම ප්‍රථමයෙන්ම සතුටු වෙනවා. ඇත්තටම මේ අනාගතයේදී අපේ රටේ දුවදරුවෝ වෙන ඔබ අපේ රටේ අනාගතයේ බාර ගන්න ඉන්න පිරිසක්. ඉතින් ඔබ හොඳ දක්ෂ පිරිසක් වෙන එක අපිට වටිනවා රට විදියට පාසල විදියට. ඉතින් මේ මම වැඩිදුර කතා කරන්නේ නැහැ. නමුත් ඔබගේ මේ කැපවීම මම දැක්ක අපේ දරුවන්ගේ කැපවීම දැක්ක අනිත් පාසල්වලත් ඒ වගේ කැපවීම කරනවා මේ වෙනුවෙන්. ඉතින් සියලු දෙනාටම මේ ඒ රන්ටමේ යන්න ඒ ශක්තිය දායකර හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබේ අනාගතයේ තර සම්පූර්ණයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. මේ මගේ වචන සල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි. Siru incident. Just ඉතිසෙමඩ කොනෝනි. Ayo, jalan. මණි ඔබතුමාගේ දේශනාව සම්බන්ධයෙන් බලයි නැවත බාර ගන්න ඔබතුමාගේ අපද මණි